ඔයාලට සුබ දවසක් වේවා. ඔයාලා මේ ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකා නායක හමුදාව මගින් පවත්වාගෙන යන ලබන ප්‍රධානතම කෞතුකාගාරය වෙතයි. මේ කෞතුකාගාරය වර්ෂ 1999 සැප්තැම්බර් මාස 5 වෙනි දින තමයි මේ ස්ථානයේ ස්ථාපිත කරලා තියෙන්නේ. මේ ස්ථානයේ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට ප්‍රධානතම හේතුව වනුයේ මෙහි ඇති ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමයි. නැගෙනහිර ඉන්දියන් සාගර කලාපයේ නාවික බල පරාක්‍රමයේ විදහා දැක්වෙන කැඩපතක් විදිහට අපිට මේ ත්‍රිකුණාමලේ වරාය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම 12 වන සියවසේ පොළොන්නරුවේ රජකල පළවන පරක්කම් බාහු රජතුමාගේ පටන් පුතුගීසින් හා ලන්දේසින් ඉංග්‍රීසින් යන විවිධ ජාතීන් අපේ රට ආක්‍රමණය කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ ත්‍රිකුණාමලේ ප්‍රදේශයත් ඔවුන්ගේ බල කේන්ද්‍ර ස්ථානයක් විදිහට ඔවුන් පවත්වාගෙන ගිහිලා තියෙනවා. සර්ලට මේ කෞතුකාගාරය නැරඹීමේදී කෞතුකාගාරයේ මැද භාගයේදී බලකොටුවක් දැක බලා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ බලකොටුව නිර්මාණය කිරීම සඳහා සහ මෙම ස්ථානයට අභියාවත නැගෙනීම සඳහා අලියතුන් හා කරත් වේදාගත් බවට ඊට අතීතයේ සඳහන් වෙනවා. ඒ හා අනිවාර්ය සිටුවමත්ද ඡායාරූපයක්ද සර්ලට මේ කෞතුකාගාරයේ මැද භාගයේදී දැක බලා ගැනීමේ හැකියාව කියන්නේ. මෙන්න මේ නිලධාරීතුමාගේ නම සීම සඳහා අපි මෙන්න මේ ස්ථානයටත් මෙන්න මේ ටවර් එකටත් අපි හූස් ටවර් එක කියලා කියනවා. දශක 3ක් තිස්සේ පැවති යුද්ධය 2009 මැයි මාස 18 වන දින නිමාවටපත් වෙනවා. LTD සංවිධානයේ විසින් ශ්‍රී ලංකා නායක හමුදාවත්පත් කරගත්තා වූ සතුරු යාත්‍රා මරාගෙන මරණ යාත්‍රා සහ ඔවුන් භාවිතා කරපු අවියාවුදද විස රසායනික සංයෝගත්වත් කළ නිර්මාණය කළ ලද සයිනයිට් කරල්ද සර්ලට මේ කෞතුකාගාරයේ අගභාගයේදී දැක බලා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. කෞතුකාගාරය පිළිබඳව මූලික හැඳින්වීමේ පමණයි මෙතන තියෙන කෞතුක භාණ්ඩ පිළිබඳව මම සර්ලට පොඩි හැඳින්වීමක් කරන්න යන්නම්. සර්ලට මෙතනින් දැක බලා ගැනීමේ හැකියාවක් ලැබෙන දෙපැත්තෙන් තියෙනවා යකඩ කුට්ටි දෙකක්. මෙන්න මේකට අපි කියනවා සිංකර එකක් කියලා. මෙන්න මේ සිංකර එක මේ සිංකරේ ටොන් දෙකක් බරයි. මේක කිලෝග්‍රෑම් 2000ක් බරයි. මේක මුහුදු පතුලේ තමයි තැම්පත් කරන්නේ. මේක හත්ක හැඩයක් ගන්නින්ද බිම්මලක හැඩයක් ගන්නින්ද අපි මේකට කියනවා මස්රූම් සිංකර එකක් කියලා. මෙන්න මේකට සැකල් එකක් ආධාරයෙන් මේ දම් වල සම්බන්ධ කරන මෙන්න මේ යකඩ බෝලෙට මේකට අපි කියනවා බෝයාවක් කියලා. බෝයියක් කියලා. මෙන්න මේකේ හිස් අවකාශයක් තියෙන ජලයට දැම්මම මේක ජලයේ මතු පිට පාවෙනවා. අන්නර සිංකරය ඇවිල්ලා මුහුදු පතුලේ තැම්පත් කරනවා. මෙන්න මේ බෝයාව ජලයේ මතු පිට පාවෙනවා. මේවා ජාත්‍යන්තර හැඩතල වලින් සමන්විතයි. ඒ වගේම වර්ණයන් වලින්ද සමන්විතයි. සර්ලට මේ කෞතුකාගාරයේ මෙන්න මේ හූස් ටවර් එකේ උඩටම ගියාට පස්සේ මේ වරා ඇතුළත මේ වගේ සම්මත හැඩතල වර්ණයන් වලින් සමන්විත බෝයාවන් එක් එක් ස්ථාන වලට දාලා තිනවා. සර්ලට ඒව සියසින් දැක බලා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මෙන්න මේ දේවල් අපි භාවිතා කරන්නේ අනුතුරුදායි ස්ථාන අනිවාර්යයෙන්ම සලකුණු කර ගැනීම සඳහා. ඒ කියන්නේ නෞකාවක් ගිනිච්ච ස්ථානයක් වෙන්න පුළුවන්. ඒ වගේම ගල්පරයක් තියෙන තැනක් වෙන්න පුළුවන්. ඒ වගේම වැලිපරයක් තියෙන තැනක් වෙන්න පුළුවන්. පැහැදිලිද? යන්න ඕනේ වීඩියෝ. ඔයා ෆීන්. මෙන්න. එළ ශ්‍රී ලංකා නායක හමුදායේ 3 වන සහ 4 වන වේග ප්‍රහාරක යාත්‍රාවල භාවිතා කරපු අවියාවුද තමයි තියෙන්නේ. දැනට මෙන්න මේ ශ්‍රී ලංකා නායක හමුදායේ මේ අවියාවුද ඉවත් කරලා තියෙනවා. මෙන්න මේ 37 mm twin barrel seat broad machine gun type 1961 අවිය හැරෙන්න. ඒ මොකද මේට වඩා නවීන තාක්ෂණ යුත් අවියාවුද අපි සතුව තියෙනවා. දැනට ශ්‍රී ලංකා නායක හමුදායේ භාවිතා කරන ගන් බෝට් වල මෙන්න මේ අවිය විතරක් භාවිතා කරනවා. මේක ඇල්ල weight එක ඇල්ල කිලෝග්‍රෑම් 3200ක් බරයි. මේකේ maximum range එක බලපාන දුර ඇවිල්ලා මේකේ උපරිම දුර ඇවිල්ලා මීටර 8500. ඒ කියන්නේ කිලෝමීටර 8යි මීටර 500ක් දුරට වෙන්න තිබීමේ හැකියාවක් අපිට මේකේ සීරාංශ කියන ටක් යාත්‍රාව තමයි මේකට මුහුණ දුන්නේ. මෙන්න මේ තියෙන මේ බෝම්බේ බ්ලාස්ට් වීම නිසා ඒකේ හානිය වෙලා තියෙන හානිය තමයි මෙතනින් මේ ඔයාලට දැක බලා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම පසුකායන නැව් සමාගම සහ ශ්‍රී ලංකා නායක හමුදාව එකතු වෙලා මෙන්න මේ ඩොමකර යොදාගෙන මේ සීරාංශ ටක් යාත්‍රාව ගොඩට ගන්නවා. අන්න ඒකේ ඡායාරූපයක් තමයි මේ ඔයාලට පළවෙනිින් දැක බලා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. අන්න ඒ ගැනීම හේතු කොටගෙන ශ්‍රී ලංකා නායක හමුදාවට ඒකේ පොප්ලර් දෙකක් තිබුණ සීරාංශ ටක් යාත්‍රාවේ එක් පොප්ලරයක් ටැග්ගක් විදිහට කෞතුක භාණ්ඩයක් විදිහට අද මෙතන ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඔයාලට දැක බලා ගැනීමේ හැකියාව සලස්වා දීලා තියෙනවා. පැහැදිලිද? ශ්‍රී ලංකා නායක හමුදාවේ ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර කියන නෞකාවක් තිබුණා. මෙන්න මේ නෞකාව කංකසන්තුරේ වරාය මුදින් නැංගුලන්ලා තිබියදී LTD සංවිධානයේ මරාගෙන මරන කිමිදුන් කරුවන් දෙදෙනෙක් විසින් අටවන ලද මුහුදු බෝම්බයකට අහුවෙලා මේ නෞකාව විනාශ වෙලා යනවා. මේ නෞකාව විනාශ වෙලා ගියාට පස්සේ මෙන්න මේ නෞකාවේ තිබිච්ච පොප්ලර් එක සහ සලර් එක මේ කෞතුක භාණ්ඩයක් විදිහට මෙතන ඔයාලට පේන ප්‍රදර්ශනය කරලා තියෙනවා. මෙන්න මේ පොප්ලර් එකට සාප්ත කාරා කියලා ගියර් බොක්ස් එකකට සම්බන්ධ වෙලා අර වගේ එන්ජින් එකකින් තමයි මේකට බලය ලබා දෙන්නේ. මේ පොප්ලරේ දක්ෂිනාවර්තව කරගීමේ නෞකාවක්
කුණ්ඩේ බරට. මෙන්න මේකට අපි කියනවා ටොන් 12 ගන්න එකක් කියලා. මේක කිලෝග්‍රෑම් 12000ක් බරයි. මේකේ මැක්සිමම් රේන්ජ් එක 13400 මීටර්. කිලෝමීටර් 13යි මීටර් 400ක් දුරට වෙඩි තැබීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේක අංශක 180ක් ට්‍රැවල් කිරීමේ හැකියාවක් ලැබෙනවා. උස්පාත් කිරීමේ හැකියාවක් නෑ මොකද එලිවේට් කරන්න බැරි වෙන විදිහට තමයි මෙයාලා හදලා තියෙන්නේ. මේකට උඩම තියෙන ගන්න එකකින් මෙයාලා ෆයර් කරනවා. ෆයර් කල්ලි වෙලා ඒකේ මිස්ුනොත් දෙවෙනි ලෙවල් එකේ තියෙන ගන්න එකෙන් ෆයර් කරනවා. ඒකේ මිස්ුනොත් එහෙම තුන්වෙනි ලෙවල් එකේ තියෙන ගන්න එකෙන් ෆයර් කරන්න අවශ්‍ය විදිහට තමයි එයාලා මේ ගන්ස් එක එක ස්ථානවල ස්ථානගත කරලා තියෙන්නේ. පැහැදිලිද? හරි විතානන මේ ස්ථානයේ යනකොට මේ කාලතුවක්කේ අවශ්‍ය ක්‍රියාකාරී කොටස් ටික ඔක්කොම මුහුදට දාලා තමයි ගියේ.